හොඳයි අපි මේ වීඩියෝ එකකින් සාකච්ඡා කරන්නේ මේ පාඩම් සැලසුම්ක ආකෘතිය මොන වගේ එකක්ද කියන එක. සාමාන්‍යයෙන් අපි ආකෘතියක් සූදානම් කරද්දී පියවරයන් කීපයක් ඔස්සේ තමයි මේ ආකෘතිය සූදානම් කරන්නේ. හොඳයි එතකොට අපි බලමු මේ ආකෘතිය කොයි වගේද මොනවද මේ පියවරයන්. ඒ පියවරයන් තුල සැලකිය යුතු කරුණු මොනවද කියන එක තමයි මේ වීඩියෝ එක හරහා පැහැදිලි කරන්නේ. හොඳයි අපි මුලින්ම පියවරයන් ටික හඳුනාගෙන ඉමු. එතකොට පාඩම් සැලසුමක මෙන්න මේ කියන පියවරයන් ටික. පියවරයන් 7ක් විදිහට මෙතන හඳුනාගෙන තියෙනවා. නමුත් අපි in detail විස්තරාත්මකව පාඩම් සැලසුම හරහා ගෙනියන්නේ පියවරයන් 3ක් පමණයි. පියවරයන් ඇත්තටම 4ක්. 4ක් විතර අපි විස්තරාත්මකව ගෙනියන්න ඕනේ. අනිත් ඒවා සාරාංශව කෙටියෙන් තමයි ඒවා තියෙන්නේ. හොඳයි. දැන් මේකට අනුව මේ පියවරයන් 7 අපි මුලින්ම හඳුනාගමු. මූලික තොරතුරු පිවිසීම, පාඩම සංවර්ධනය, සමාලෝචනය, ඇගයීම්, නැත්නම් ඇගයීම, අමුණුම් සහ ප්‍රත්‍යවේක්ෂණ සටහන් කියලා ඔන්න ඔය 7 ඔස්සේ අපි පාඩම ගෙනියන්න ඕනේ. හොඳයි. අපි ඊට පස්සේ ආකෘතියක් එක්කම බලමු මොනවද මේ වගේ සැලකිය යුතු කරුණු. මොනවද අපි සටහන් කරන්න ඕනේ දේවල් කියන එක බලමු මේ පාඩම් ආකෘතියකුත් සමග. හොඳයි. මම හිතන්නේ මෙන්න මේ ආකෘතිය තමයි අපි අනුගමනය කරන්න ඕනේ. මුලින්ම පාඩම් සැලසුමක් අපි සූදානම් කරද්දී අදාළ පාඩම් සැලසුම් අංකය පැහැදිලිව ඉදිරිපත් කරන්න ඕනේ. පාඩම් සැලසුම 1 2 විදිහට එතන අංකයක් සටහන් කරන්න ඕනේ. ඊට පස්සේ එන්නේ මේ මූලික තොරතුරු ටික මුලින්ම මූලික තොරතුරු යටතේ ඒ පාඩම් කරන දිනය, විෂය, ශ්‍රේණිය අන්න ඒ වගේ කරුණු කාලය කොයිතර වෙලාවක් ඒ පාඩමට වෙන් කරනවද කියන එක සටහන් කරන්න ඕනේ. ඊළඟට යුනිට් එක නැත්තම් ඒකකය කොයි ඒකකයේද මේ පාඩම තියෙන්නේ කියන එක සටහන් කරන්න ඕනේ. ඊළඟට තවත් තොරතුරක් තියෙනවා මේ නිපුණතාවය කියන එක. ඒ කියන්නේ නිපුණතාවයෙන් කියන්නේ ළමයා ඒ පාඩම ඉවර වෙනකොට ගන්න දක්ෂතාවය මොකක්ද කියලා මෙතන සටහන් කරන්න අවශ්‍යයි. ගොඩක් වෙලාවට මේ නිපුණතාවය අර ගුරුවත් පොත්වල තියෙනවා. ඒක හරහා අපිට මෙතනට ඒක ඇප්ලයි කරගන්න පුළුවන්. පාඩම ඉවර වෙද්දී ළමයා අත්පත් කරගන්න කුසලතාවය මොකක්ද කියන එක තමයි නිපුණතාවයෙන් කියවෙන්නේ. ඊළඟ පාඩම සටහන් කරන්න ඕනේ. දැන් ඒකකය යටතේ අපි හිතමු බීජගණිතය කියලා ඒකකයේ බීජගණිතය යටතේ සරල සමීකරණ විසඳීම. පාඩම සරල සමීකරණ විසඳීම. ඒ වගේ ඒ අදාළ පාඩම මේ පීරියඩ් එකේ කරන පාඩම මොකක්ද කියන එක මෙතන සටහන් කරන්න ඕනේ. right. ඊට පස්සේ එනවා ඉගෙනුම් ඵල කියන එක. අපි අනිවාර්යයෙන්ම මේ ඉගෙනුම් ඵල සටහන් කරන්න ඕනේ. ඒ මත තමයි අපි පාඩම සැලසුම් කරන්නේ. ඉගෙනුම් ඵල ලියද්දී ක්ෂේත්‍ර 3ක් කරහා ඩොමේන් 3ක් කරහා අපි ලියන්න ඕනේ. ප්‍රජානන, ආවේදන සහ මනෝචාලක. හොඳයි. එතන මේ සම්බන්ධයෙන් මේ ක්ෂේත්‍ර වල කොහොමද අරමුණු ලියන්නේ කියන එක සම්බන්ධයෙන් මම මේ ආකෘතිය තුල පැහැදිලි කරන්නේ නැහැ. ඒක මීට පෙර වීඩියෝ දෙකක වීඩියෝ කීපයක පැහැදිලි කරලා තියෙනවා. right. ඒ සම්බන්ධයෙන් අරමුණු ලිවීම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් ඒ වීඩියෝ තුන නැවත බලන්න. ඒ හරහා අපිට ඉගෙන ගන්න පුළුවන් කොහොමද මේ අරමුණු මේ ක්ෂේත්‍ර තුන හරහා අරමුණු ලියන්නේ කොහොමද කියන එක. හරි. ඊට පස්සේ ඉගෙනුම් ඵල. තාමත් අපි මේ මූලික තොරතුරු කියන පිටුවේ ඉන්නේ, පියවරේ ඉන්නේ. ඉගෙනුම් ඵල වලින් පස්සේ මේ ඉගැන්වීමේ ක්‍රම අපි ඒ පාඩම තුල ඉගැන්වීමේ ක්‍රම මොනවද කියන එක සටහන් කරන්න ඕනේ. ඒතකොට ඉගැන්වීමේ ක්‍රම කිව්වම ගණනාවක් තියෙනවා. දේශන ක්‍රමය, ප්‍රදර්ශක ක්‍රමය, කණ්ඩායම් ක්‍රමය, ව්‍යාපෘති ක්‍රම, ගවේෂණ ක්‍රම ඔය ආකාරයට ඉගෙනුම් ක්‍රම ගණනාවක් තියෙනවා. ඒකෙන් කොයි ඉගෙනුම් ක්‍රමයේද නැත්නම් ක්‍රමද භාවිතා කරන්නේ. පාඩම තුල ඉගැන්වීමේ ක්‍රම කිහිපයක් තියෙන්න පුළුවන්. හරි. එහෙනම් ඒ සියලුම ඉගැන්වීමේ ක්‍රම මේ ඉගෙනුම් ක්‍රම යටතේ සටහන් කරන්න ඕනේ. right. ඊළඟට තියෙනවා මෙතන ඉගැන්වීමේ ක්‍රම ශිල්ප කියලා. එතකොට ඒකේ පොඩි වෙනස්කමක් තියෙනවා. ඒක ලොකු වෙනස්කමක් නෙමෙයි. සාමාන්‍යයෙන් දැන් අපි ඉගැන්වීම් ක්‍රමයේ විදිහට කණ්ඩායම් දැන් මේ නිල් පාට එක බලන්න කණ්ඩායම් ඉගැන්වීම භාවිතා කරනවා නම් ඒ කණ්ඩායම් ඉගැන්වීම යටතේ ඒක තමයි ප්‍රධාන ඉගැන්වීමේ ක්‍රමය. එතකොට මේ ප්‍රධාන ඉගැන්වීමේ ක්‍රමය
යටතේ අපි ප්‍රශ්නකරණය ප්‍රදර්ශක ක්‍රමය වගේ ඉගැන්වීමේ ක්‍රම භාවිතා කරනවා. ඒතර ඒක ශිල්ප ක්‍රම විදිහට තමයි සටහන් කරන්න ඕනේ. ඒතර ප්‍රධාන ඉගැන්වීමේ ක්‍රමය ප්‍රදර්ශක ක්‍රමය නම් දැන් කොළ පාටින් සටහන් කරලා තියෙන එක බලන්න ප්‍රදර්ශක ක්‍රමය නම් ඒ යටතේ අපිට වෙනත් ක්‍රම තියෙන්න පුළුවන්. ප්‍රදර්ශක ක්‍රමය තමයි ප්‍රධාන ඉගැන්වීමේ ක්‍රමය. ඒ යටතේ අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. මොන හරි දීලා දෙයක් හොයන්න ගවේෂණයේ පදනම් කරගත්ත ක්‍රම භාවිතා කරන්න පුළුවන්. අන්න ඒ ආකාරයට ඉගැන්වීමේ ක්‍රම ශිල්ප හඳුනා ගන්න ඕනේ. හොඳයි. ඒතර ඔය ආකාරයට ඉගැන්වීමේ ක්‍රම සහ ඉගැන්වීමේ ක්‍රම ශිල්ප මේ මූලික තොරතුරු යටතේ සඳහන් කරන්න ඕනේ. right. ඊළඟ ඉගැන්වීමේ සම්පත් මොනවද රිසෝස් ඕගොල්ලෝ භාවිතා කරන්නේ මේ ඉගැන්වීම සඳහා? ටෙක්ස්ට් බුක් වෙන්න පුළුවන් නේද? පෙළ පොත් කියන ඒවා. එහෙම නැත්නම් ඩිමයි කොළ, පාට පැන්සල්, කළු ලෑල්ල ඔය වගේ දේවල් සාම්ප්‍රදායිකව ගත්තොත් තාක්ෂණික ක්‍රම වර්තමානයේ භාවිතා කරනවා පරිගණකය, ස්මාර්ට් බෝඩ්, ඔඩියෝ ඩිවයිසස් ඔය වගේ ඒවත් ඉගෙනුම් සම්පත් විදිහට තමයි මෙතන සටහන් කළ යුත්තේ. ඒතර මේ පාඩමට අදාළව භාවිතා කරන සියලුම ඉගෙනුම සම්පත් මෙතන සටහන් කරන්න ඕනේ. හොඳයි. ඔක තමයි මූලික තොරතුරු පාඩම් සැලසුමේ මුලින්ම අපි කළ යුත්තේ. right. මූලික තොරතුරු ඉවරුණායින් පස්සේ දෙක ඊට පස්සේ දෙවනුව දැන් මේක මම එක කියලා අරන් තියෙන්නේ මූලික තොරතුරු වලට අංකයක් දීලා නැහැ. අපි මේක එක කියලාම ගමු පිවිසීම. ඊට පස්සේ අපි ඔන්න පාඩමට ප්‍රවේශ වෙනවා. ආකෘතියේ සටහන් කරන්න ඕනේ කොහොමද අපි ප්‍රවේශ වෙන්නේ. ප්‍රවේශය තුල දැන් මේ මම පොයින්ට්ස් දාලා තියෙනවා මෙතන ප්‍රවේශය තුල සැලකිය යුතු කරුණු. දැන් ඒක ප්‍රවේශය තමයි සිත් ඇද ගන්නාසුළු කියන්නේ ඒ පාඩමේ තියෙන වටිනාම තැන. ළමයිගේ පාඩම තුල ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ප්‍රවේශයේ අපි කරන දේවල් මත. ඒතර ප්‍රවේශයේ සඳහා සැලකිය යුතු කරුණු කොහොමද ඒක කරන්නේ උදාහරණ සහිතව මම වීඩියෝ එකක් දාලා තිනවා lesson planning introduction නැත්නම් පාඩම් සැලසුම් ප්‍රවේශය කියලා එකක්. ඒක බලන්න වැඩි දුරතොරතුරු සඳහා මෙතන මේ පාඩම් සැලසුමට අදාළ නිසා මම මේ පොඩ්ඩක් කියන්නේ ඒක ආකර්ෂණීය වෙන්න ඕනේ. අපි ප්‍රවේශය පුළුවන් තරම් ආකර්ෂණීය විදියට සිත් ඇද ගන්නා සුළු විදියට නිර්මාණය කරන්න ඕනේ. එතනදී භාවිතා කරන්න පුළුවන් දේවල් දැන් කතන්දර කියලා අපිට ප්‍රවේශය ගන්න පුළුවන්. කවි සින්දු පින්තූර ඕනනම් නර්තනයක් ඉදිරිපත් කරලා අනුකරණයන් භූමිකා රංගන වගේ ක්‍රම. ඕවා තමයි බහුලව භාවිතා කරන්නේ සහ ළමයාගේ ඔළුවට අර පාඩම කාවද්දන්න පුළුවන් ක්‍රම. ළමයාව අවධානයෙන් තියාගෙන ඉන්න පුළුවන් ක්‍රම තමයි මේ දක්වලා තියෙන්නේ. අනිත් වැදගත් කාරණේ තමයි මේ පාඩම් සැලසුමේ එක් පියවරයන් තුල අපි කුසලතාව මත කරගන්න ඕනේ. කුසලතා වර්ගීකරණයක් අපි දන්නවා බ්ලූම්ස් ගේ වර්ගීකරණය තමයි අපි ගොඩක් භාවිතා කරන්නේ. ඒ යටතේ ඒකට සමගාමීව එක් පියවරයන් හරහා ඒ කුසලතාවයන් ටික මතු කරලා ගන්න ඕනේ. දැන් පිවිසීම ප්‍රවේශය තුල අපි මතු කරගන්න කුසලතාවය තමයි මතක කුසලතාවය. ළමයාගේ මතකය අවදි කරන්න ඕනේ. ඒක සංවර්ධනය කරන්න ඕනේ. අපි කරන ක්‍රියාකාරකම් හරහා ළමයාගේ මතක කුසලතාවය සංවර්ධනය කළ යුතුයි. හොඳයි. ඒ පිවිසීමට අදාළ කරුණු. එතකොට පාඩම් සැලසුමේ මුලින්ම පිවිසීමෙන් පස්සේ අපි එනවා පාඩම සංවර්ධනය. පාඩම් සංවර්ධනය තුල තමයි පාඩමට අදාළ ඒ ලෙසන් එකට අදාළ සංකල්පයක්, න්‍යාය කියලා දෙන්නේ. يعني මේ පාඩමේ පොදු නාරටිය ඇත්තටම සංකල්පයන් දැන් ඉලක්කම් එකතු කරනවා නම් එකතු කරන්නේ කොහොමද කියලා දෙන්නේ ඔතන. පාඩම සංවර්ධනය තුල. අඩු කරනවා නම් ඉලක්කම් දෙකක් අඩු කරනවා නම් ඒ දෙක අඩු කරන්නේ කොහොමද? ස්ටෙප්ස් මොනවද අඩු කරන්නේ? ඒවා කියලා දෙන්නේ පාඩම සංවර්ධනයේ පියවර 1 තුල ඇත්තට. පාඩම සංවර්ධනයේ අපිට පුළුවන් පියවරයන් කීපයක් ඔස්සේ ගෙනියන්න. පියවර 1, පියවර 2, පියවර 3 අඩුම පියවර 3ක් තියෙන්න ඕනේ. අවශ්‍ය නම් පියවර 5කට ගිය හැකි. නමුත් අවම පියවර 3ක් තිබිය යුතුයි. මේ පියවර 3ෙනුත් පළවෙනි පියවරේ තමයි අපි සංකල්පයන් උගන්වන්නේ. පාඩමට අදාළ න්‍යායන් සංකල්පයන් ඉගෙනවිය යුතුයි. දැන් කලින් මම කිව්වේ ඉලක්කම් දෙකක් එකතු කරනවා නම් එකතු කරන්නේ කොහොමද කියන සංකල්පය එතන ඉගෙනවීම කරන්න ඕනේ. ඒ වගේ Taman තීරණය කරන්න ඕනේ මේ පාඩම් සැලසුම කරන්න ඉස්සෙල්ලා මොනවද
ළමයාට මේ පාඩම තුලින් උගන්වන්න ඕන සංකල්පයන් මොනවද? න්‍යායන් මොනවද කියන එක හඳුනා ගන්න අවශ්‍යයි. ඒතර පාඩම සංවර්ධනයේ තුල සාමාන්‍යයෙන් භාවිතා කරන විවිධ ඉගැන්වීමේ ක්‍රම තියෙනවා. මම මෙතන කීපයක් දක්වලා තියෙනවා. අපිට අවශ්‍ය නම් දේශන ක්‍රමයේ භාවිතා කරන්න පුළුවන්. කණ්ඩායම් ක්‍රමය, ගවේෂණ ක්‍රම, ප්‍රශ්නකරණය, ප්‍රදර්ශක ක්‍රමය වැනි දේවල් භාවිතා කරන්න පුළුවන්. දැන් මම මේ පැහැදිලි කරන්නේ ආකෘතිය, පාඩම් සැලසුම් ආකෘතිය. එතකොට ඒක තුල මම මේ එක ක්‍රම විස්තරාත්මකව පැහැදිලි කරන්නේ. ඒ විස්තරාත්මකව වෙනත් වීඩියෝ එකකින් මම පැහැදිලි කරනවා ඉගැන්වීමේ ක්‍රම මොනවද කියන එක. දැන් පොඩි අදහසක් දැන් මෙතන දේශන ක්‍රමයේ සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ක්‍රමයේ කවුරුත් භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමය. නමුත් දේශන ක්‍රමයේ හරහා ළමයිගේ අර බුද්ධිමය කුසලතා මතු කර ගන්න අමාරුයි. නේ? ළමයි අහගෙන ඉන්නවා. ඒක අහගෙන ඉන්න එක සමහරු අවධානයෙන් අහගෙන ඉන්නේ වෙනත් පැටවල යෙදෙනවා. ගුරුවරයා ඇවිල්ලා කතා කරගෙන යනවා. ළමයි ඒගොල්ලන්ගේ වැඩ. ළමයිට තියෙන අවධානය අඩුයි ඇත්තටම දේශන ක්‍රමයේ. නමුත් ඉහළ පන්තිවලදී නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී ඒක ගැටලුවක් නැහැ. ළමයිගේ අවධානය අමුතින් ගන්න දෙයක් නැහැනේ. නමුත් මේ පොඩි පන්තිවලට අපි උගන්වද්දී දේශන ක්‍රමයට වඩා ළමයි තුලින් වෙන ක්‍රමයක්. කණ්ඩායම් ක්‍රමය, ගවේෂණ ක්‍රමය, ප්‍රශ්නකරණේ, ප්‍රදර්ශක ක්‍රමය වගේ වෙනත් ක්‍රමවලට අපි පුළුවන් තරම් යන්න ඕනේ. හොඳයි. එතකොට මේ ඉගැන්වීමේ ක්‍රම කීපයක් පියවර 1 තුල භාවිතා කළ හැකි. අනිත් වැදගත් කාරණේ තමයි මේ කුසලතාවය. දැන් කලින් පිවිසීමේදී මම කිව්වා මතු කරන්න ඕන කුසලතාවය තමයි මතකය. පියවර 1 හරහා අපි මතු කරන්න ඕන කුසලතාවය අවබෝධය. නේ අර න්‍යායන් අපි අවබෝධ කරවන්න ඕනේ. ඒ පාඩම තුල එන සංකල්පයන් අපි අවබෝධ කරවන්න ඕනේ. එතන මේ පියවර 1 ඉවර වෙද්දී ළමයා දන්නවා ඒ පාඩමේ න්‍යායන් සංකල්පයන් මොනවද? ඉලක්කම් දෙක එකතු කරන්නේ කොහොමද? නැත්නම් ඒවා අඩු කරන ක්‍රමය මොකක්ද? කියන එක ඒ අවබෝධය තියෙනවා. right. ඒතර පියවර 1 ඒ විදිහට අවබෝධය දීලා අවබෝධ කුසලතාවය හදාගෙන අපි යනවා පියවර 2ට. පියවර 2ේදී අපි කරන්නේ අර අවබෝධ කරගත්ත දේ භාවිතා කරන්න පුළුවන්ද බැරිද? භාවිතා කරන ආකාරය ඉගැන්වීම තමයි එතනදී කරන්නේ. ඒ කියන්නේ භාවිත කුසලතාවය. අර අවබෝධ කරගත්ත දේ කොහොමද අපි භාවිතා කරන්නේ? න්‍යායන් හා සංකල්පයන් යොදා ගන්නා ආකාරයේ ඉගැන්වීම කළ යුතුයි. right. එතන පියවර 2 එහෙම භාවිතා කුසලතාවයේ සංවර්ධනය කරලා පියවර 3 ගොඩක් වෙලාවට අපි දාන්නේ විශ්ලේෂණ කුසලතාවය. මතු කරන්න ඕනේ විශ්ලේෂණ කුසලතාවය කොහොමද ඒ සංකල්පයන් අපි විශ්ලේෂණයන් සඳහා යොදා ගන්න කියන එක. එතනදී ඒ විශ්ලේෂණ කුසලතාවය මතු කළ හැකි ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕනේ. ඒවා මෙතන සටහන් කරන්න ඕනේ මොකක්ද භාවිතා කරන ක්‍රියාකාරකම කියන එක. අර පියවර 2ෙත් එහෙමයි භාවිතය සඳහා අපි නිර්මාණය කරන ක්‍රියාකාරකම මේ පාඩම් සැලසුම තුළ විස්තරාත්මකව සටහන් කළ යුතුයි. එතනදී ගුරුවරයාගේ ක්‍රියාකාරකම් වෙනම ළමයාගේ ක්‍රියාකාරකම් වෙනම ඒ විදිහට හඳුනාගෙන වෙනම සටහන් කරන්න ඕනේ. පියවර 3ත් ඒ වගේ. මතු කරන්නේ විශ්ලේෂණ කුසලතාවය මතු කිරීම සඳහා භාවිතා කරන ක්‍රියාකාරකම් මෙතන පැහැදිලිව සටහන් කරන්න ඕනේ. හොඳයි. ඒ ආකාරයට පියවර 1 2 3 යනවා. පියවර 4 5 අවශ්‍ය නම් තවදුරටත් ඒ කුසලතා අපිට පරීක්ෂා කරන්න ඕන නම් පියවර 4ක් හෝ 5ක් යන්න පුළුවන්. ඒ වෙලාවක් තියෙනවා නම් ටයිම් එකත් එක්ක මේක අපි ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඒ නිසා පියවර 3ක් හොඳටම ප්‍රමාණවත් විනාඩි 40ක පන්තියක් සඳහා. හොඳයි. ඊළඟට දැන් පාඩම එතනින් ඉවරයි. ඇත්තටම පියවර 1 2 3 වෙදී අපි ඉගැන්වීම කරලා ඉවරයි. හරි. ඒ නිසා ඒ කරේ මොනවද කියලා අපි සාරාංශයක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒක මිනිත්තු 2ක විතර කාලයක් අරගෙන ඒ සමාලෝචනය අපිට ඉදිරිපත් කරන්න ඕනේ. හරි. දැන් මෙතන කාලයක් ගැනත් කිව්වා විනාඩි 40ක් විතර සාමාන්‍යයෙන් පීරියඩ් එකක් තියෙන්නේ ප්‍රාථමික පන්තිවල. එතකොට ඒකෙන් මුල් විනාඩි 3 හෝ 5 අපිට ප්‍රවේශය සඳහා භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ වැඩි කාලයක් අපි විනාඩි 10ක් 15ක් විතර භාවිතා කරන්න ඕනේ මෙන්න මේ පියවර 1 සංවර්ධනය සඳහා. අවබෝධය ලබා දීමට ඒ න්‍යායන් ටික පැහැදිලි කරන්න අපි විනාඩි 10ක් 15ක් අතර ප්‍රමාණයක් වැඩි කාලයක් එතනට යොදා ගන්න පුළුවන්. අනිත් ඒවා පියවර 2 සඳහා විනාඩි 3යි 5යි අතර කාලයක්, පියවර 3ත් ඒ වගේ විනාඩි 3යි 5යි අතර කාලයක් යොදා ගනිමින් කාලය කළමනාකරණය කරගන්නත් අවශ්‍ය වෙනවා.
හරි ඒ වගේ සමාලෝචනයේ අර එතනට එනකන් ඒ අද ඉගෙනගත්ත දේ ඒ පීරියඩ් එක තුල ඉගෙනගත්ත වැදගත් කරුණු මොනවද කියන එක මේ සමාලෝචනයෙන් ඉදිරිපත් කරන්න ඕනේ. right ඊට පස්සේ සමාලෝචනයට පස්සේ හතරවෙනි පියවර සඳහන් කරනවා මේක ඇගැයීම සහ ප්‍රතිපෝෂණය කියලා. ඒකත් ඉතා වැදගත්. එතනදී අර ඉගෙනගත්ත දෑ තේරුම් අරන්ද කියලා අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ. අපි උගන්වපු දේ ගුරුවරයෙක් විදිහට අපි උගන්වපු දේ ළමයාට තේරුණාද නැද්ද කියන එක අපි කිසියම් ඇගැයීමක් දීලා පරීක්ෂා කරනවා. right එතනදී ඒ පියවරේදී දැන් අපි දෙන ඇගැයීම හරහා ළමයාගේ මෙන්න මේ කියන කුසලතාවයන් අපි පරීක්ෂා කරන්න ඕනේ. විශ්ලේෂණ කුසලතාවය, තීරණ ගැනීම සහ නිර්මාණශීලීත්වය පරීක්ෂා කරන්න පුළුවන් වෙන විදිහේ ඇගැයීම් තමයි මෙතනට භාවිතා කරන්න ඕනේ. නේ? අර බ්ලූම්ස්ගේ ඒ වර්ගීකරණය අනුව දැන් කලින් විශ්ලේෂණය දක්වාම ආවා. පාඩම සංවර්ධනයේ පියවර 3න් විශ්ලේෂණය මතු කරනවා. ඊට පස්සේ ඇගැයීම හරහා අපි ඉතිරි ටික විශ්ලේෂණයත් එක්ක විශේෂයෙන් මෙන්න මේ තීරණ ගැනීම සහ නිර්මාණශීලීත්වය පරීක්ෂා කරන්න ඕනේ. ඒක සංවර්ධනය කරන්න ඕනේ. ඒක ඇගැයීම හරහා සිද්ධ වෙන දෙයක්. ඒ අනුව ඒ තීරණ ගැනීම සහ නිර්මාණශීලීත්වය මතුවන ආකාරයේ ක්‍රියාකාරකම් වලට නැත්තම් ඇගැයීම් වල යෙදෙන්න ඕනේ මෙන්න මේ කාල සීමාව තුළ. දැන් ඒ තීරණ ගැනීම නැත්තම් නිර්මාණශීලීත්වය නැත්තම් විශ්ලේෂණය මතු කරගන්න පුළුවන් ක්‍රම කීපයක් මම මෙතන දාලා තියෙනවා. අපිට පුළුවන් මේ ක්‍රමයේ තුල මේ පියවර තුල ප්‍රහේලිකා වගේ දේවල් නිර්මාණය කරලා දාන්න ප්‍රස්තාව පෙරළු හරහා අපිට ඇගැයීම් කරන්න පුළුවන්. අභිරූපණ රන්ගරයන් කාණ්ඩ කිරීම වගේ දේවල් සංසන්දනය කිරීම මේවා පදනම් කරගෙන අපිට ක්‍රියාකාරකම් නිර්මාණය කරන්න පුළුවන්. right ඉතින් අනිත් වැදගත් කාරණේ තමයි මෙන්න මේ ප්‍රතිචාර සිසුන්ගේ ප්‍රතිචාර සඳහා ප්‍රතිපෝෂණයක් ලබා දෙන්නේ. අපි දැන් ඇගැයීමක් කරපුවාම පන්ති කාමරයේ තුල මේ ඇගැයීම අපි කරන්නේ පන්ති කාමරයේ තුල ඒකේ ළමයිට ඒගොල්ලෝ කරන එක හරිද වැරදිද හොඳයිද වැරදි නම් මොනවද තියෙන හදා ගන්න ඕනේ කොහොමද ඒ වගේ ප්‍රතිපෝෂණයක් අපි ලබා දෙන්න ඕනේ. ඒක කෙටි ප්‍රතිපෝෂණයක් වාක්‍යයකින් දෙකකින් ඒ ප්‍රතිපෝෂණය ලබා දෙන්න පුළුවන්. හරි. ඊළඟට එනවා ඇගැයීමේම තවත් කොටසක්. හැබැයි පන්ති කාමරයේ තුල නෙමෙයි පස්වෙනි පියවර මේකේ පාඩම් සැලසුම තුල සටහන් කරන්න ඕනේ පසුවැඩ හෝම්වර්ක් කියන එක. පසුවැඩ හරහා අර මතු කරන කුසලතාවය තමයි නිර්මාණශීලීත්වය සහ විචාරශීලී චිත්තය. අන්න ඒවා අපි හදන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ගෙදරදී. නිර්මාණශීලීත්වය සහ විචාරශීලී චින්තනය. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගෙදරදී වර්ධනය කරනවා කියලා නෙමෙයි. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ පන්ති කාමරයේ තුලත් මේ නිර්මාණශීලීත්වය සහ විචාරශීලී චින්තනයන් ගොඩනගන්න. ඊට අවශ්‍ය ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕනේ පන්ති කාමරයේ තුල. ඒවා අඩු වැඩි වශයෙන්. වැඩි වශයෙන් තියෙන්නේ ගෙදර වැඩ. පසු වැඩ හරහා මේක ගොඩනගන්න ඕනේ. ඒතර ඒ සඳහා තිබෙන ක්‍රියාකාරකම් සාමාන්‍යයෙන් අපි පසු වැඩක් දෙනකොට ඒ උගන්වපු පාඩම හා ආශ්‍රිතව දෙබසක් ගොඩනගන්න. එහෙම නැත්නම් කතන්දර කවි නිර්මාණය චිත්‍ර ඇඳීම දැන් ඉවතලන ද්‍රව්‍ය භාවිතා කරලා යම් නිර්මාණයක් කිරීම නිරීක්ෂණය කරලා යම් දෙයක් සටහන් කිරීම මේ වගේ අපිට මෙන්න මේ වගේ ක්‍රියාකාරකම්. ඒ කියන්නේ යමක් නිරීක්ෂණය කරලා කාත් එක්ක හරි කතා කරලා ගෙදර ඉන්න අයත් එක්ක සාකච්ඡා කරලා එළියට බහැලා වටපිට ගමන් කරලා දෙයක් හොයාගෙන ඉවතලන ද්‍රව්‍ය හොයාගෙන යමක් කිරීම තමයි පසු වැඩ හරහා බලාපොරොත්තු වෙන්නේ. එතකොට තමයි යාගේ නිර්මාණශීලීත්වය සහ විචාරශීලී චින්තනය ගොඩනැගීම කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අනිත් කාරණේ තමයි අනිවාර්යයෙන්ම මෙන්න මේක කරන්න ඕනේ ප්‍රතිපෝෂණය. දැන් කලින් පන්ති කාමරය තුල කරන ක්‍රියාකාරකම තුල ඒ ඇගැයීම තුල කෙටි ප්‍රතිපෝෂණයක්. නමුත් මෙතනදී දීර්ඝ ප්‍රතිපෝෂණයක් ලබා දෙන්න ඕනේ. අඩුම ගානේ පිටු භාගයක ප්‍රතිපෝෂණයක්. ඔයා මේක හොඳින් කරලා තියෙනවා. නමුත් මෙන්න මේ ඒවා නැවත අපි සංවර්ධනය කරගන්න ඕනේ. මෙන්න මේ මැටීරියල් එක භාවිතා කරා නම් හොඳයි. ඒ වගේ අර ළමයාගේ මානසිකත්වය වැටෙන්නේ නැති වෙන විදිහට ප්‍රතිපෝෂණයක් ලබා දෙන්න ඕනේ. මේ ප්‍රතිපෝෂණය දීම කියන එකත් ලොකු මාතෘකාවක්. ඒක ළමයාගේ වර්ධනයේට සංවර්ධනයේට ඉතා වැදගත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දීර්ඝ ප්‍රතිපෝෂණයකට යන්න ඕනේ
පසුවැඩ සඳහා. right. ඊළඟට අපි අවසාන කොටස් වලට එනවා පාඩම් සැලසුමේ ඇමුණුම් කියලා තියෙනවා. මොකද අපි අර කලින් පාඩම් සැලසුමේ අනිත් ඉස්සෙල්ලා කොටස් වල යම් යම් දේවල් වෙනම භාවිතා කරනවා. දැන් සින්දුවක් වෙනම කොලයක ලිව්වනම් වෙනම ડોකියුමන්ට් එකක් හැදුවා නම් ඒක ඇමුණුමක් විදියට පාඩම් සැලසුමේ ට ඇටච් කරන්න ඕනේ. ඒක ඇමුණුම් 1 ඇමුණුම් 2 ඒ විදියට ඇමුණුම් අංකයක් එක්ක මෙතන සටහන් කරන්න ඕනේ. right. අනිත් වැදගත්ම දේ තමයි මේ පාඩම් සැලසුම තුල එන්නේ ප්‍රත්‍යාවේක්ෂණ සටහන් ලියන්න. මේකත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක්. ප්‍රත්‍යාවේක්ෂණ සටහන් හරහා තමයි තමන්ගේ ඉගැන්වීම දියුණු වෙන්නේ. මේක කරේ නැත්නම් අපි ඉගැන්වීම දියුණු වෙන්නේ නැහැ. ඒක එතරම් තියෙන දෙයක් බවට පත් වෙනවා. අර එකතැන පල් වෙනවා කියන්නේ යන්නේ ඒ දේ එතෙන්ටපත් වෙනවා ප්‍රත්‍යාවේක්ෂණ සටහන් ලිව්වේ නැත්තම්. ඒ නිසා අනිවාර්යෙන් ප්‍රත්‍යාවේක්ෂණ ලියන්න ඕනේ. ප්‍රත්‍යාවේක්ෂණ ලියනවා කියලා කියන්නේ තමන්ගේ ඉගැන්වීම ඒ පීරියඩ් එක තුල තමන්ගේ ඉගැන්වීම තමන්ට දැනෙන ආකාරයට ලියන්න ඕනේ. ඒක අසාර්ථක සාර්ථක අසාර්ථක භාවය තමන්ට දැනෙන විදිහට ලියන්න. ඒක අර පුළුවන් තරම් තමන්ට අවංකවම ලිවීම තමයි මෙතනදී සිද්ධ වෙන්න ඕනේ. එහෙම තමන්ට අවංකවම ලියන ප්‍රමාණය, ඒ තමන්ට අවංක වීමේ ප්‍රමාණය මත තමන්ගේ ඒ ටීචින් කියන එක නැත්නම් ඉගැන්වීම සංවර්ධනය කරගන්න පුළුවන්. right. එතකොට තාර්ථක අසාර්ථක භාවය ලියනකොට මෙන්න මේවට ලියන්න ඕනේ. දැන් පාඩම ප්‍රවේශය. හරි පාඩම ප්‍රවේශයදී සාර්ථක වුණාද අසාර්ථක වුණාද සහ ඒකට හේතුව ලියන්නත් ඕනේ. ඇයි සාර්ථක වුනේ? නැත්නම් ඇයි අසාර්ථක වුනේ? සාර්ථක අසාර්ථක භාවය ලියලා ඒ සඳහා වන හේතුව. ඊට පස්සේ භාවිතා කළ ඉංගිනුම් ද්‍රව්‍ය. විවිධ ඉංගිනුම් ද්‍රව්‍ය භාවිතා කරනවා. ඒ වගේ සාර්ථක අසාර්ථක භාවය සහ හේතුව ලියන්න ඕනේ. ඊළඟට පාඩම සංවර්ධනය, ඇගැයීම සහ පන්ති කාමර කළමනාකරණය. මේ වගේ කොච්චරක් දුරට අපි සාර්ථක වුණාද? අපි කියපු සින්දුව ළමයි අහගෙන හිටියේ නෑ. ඔන්න මම උදාහරණයක් කියන්නේ. මම කවියක් කිව්වා නමුත් ළමයිගේ අවධානය ආවේ නෑ. ඒගොල්ලෝ වෙනත් වැඩවල යෙදමින් සිටියා. ඒ කියන්නේ මගේ කවිය අසාර්ථකයි. ඒ අසාර්ථක වෙන්න හේතුව මම ඒක තාලයට කිව්වේ නෑ. මම ඒක අංග චලනයන් එක්ක කිව්වේ නැති නිසා තමයි ළමයි අවධානය යොමු කරේ නැත්තේ. හරි. ඒතර අන්න ඒ වගේ සාර්ථක අසාර්ථක භාවය කියලා ඒකට හේතුව ඉදිරිපත් කරන්නත් ඕන. හොඳයි. එතන ඔන්න ඔය පියවරයන් 7 ඔස්සේ තමයි අපි පාඩමක් සැලසුම් කරලා ඒ පාඩම් සැලසුම ලියන්න ඕනේ ඔන්න ඔය පියවරය ඔන්න ඔය ක්‍රමයට. හොඳයි. මම මේකේ පිටපතක් දානවා මේ වීඩියෝ එකත් එක්කම පහලින්. මේක පුළුවන් ඔයගලන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. එතන මේක බලාගෙන තමන් පාඩමකට අදාළව සැලසුමක් සකස් කරන්න උත්සාහ කරන්න.